Hi guys. අද කපල් චැලෙන්ජ් එකක් කරන්න තමයි හිතන්නේ. ඔය දැන් චැලෙන්ජ් එක හිතාගන්නේ. හරිද? මම ඔයත් හිතා ගන්න දෙයක් මම දෙයක් හිතා ගන්නවා. හරි. ඊපස්සේ ප්‍රශ්න අහලා හිතේ ඒ තියෙන මොකද්ද කියලා හොයාගන්න. හරි. හරි? Start. හරි. හිතලා Duda. හරි මම හිතාගත්තා. හරි. ඔයාලද සමන්? Yeah. ඒක පරිදි දැක්ද? නෑ. කනදයක්ද? නෑ. කන්දද? නෑ. ඔව්. අපි ගෙදර තියෙනවද? අපේ ගෙදර ඔව් තියෙනවා කියලා කාමරේ තියෙනවද? කාමරේ තියන්න පුළුවන්. ඒක ඕන තැනක තියන්න පුළුවන්. විසිතුරුද නැද්ද? විසිතුරු කියන්නේ ඩිෆයින් කරන්න විසිතුරු කියන්නේ විසිතුරු ටික තියලා තියන්න පුළුවන් නේද? ඕනම එකක් වගේද? නෑ නෑ නෑ. ඒකට පාට තියෙනවද? පාටද නැත්නම් යුනික් කලර් එකක් එක කලර් එකක් තියෙනවද? නෑ එහෙම නෑ. මේ පාට. ඔව් පාට තියන්න පුළුවන්. අපි පර්සනල් යූස් කරන දෙයක්ද? ඔව් පර්සනල් යූස් කරලා. අපි ගෙදර දැන් නැහැ. දෙන්න අත්‍යවශ්‍ය ගෙදරකට එක. අත්‍යවශ්‍ය නෑ. ඒකට ගෙදර පිරිවෙක් කෙනාගේ වැඩවලට ඒක අවශ්‍ය වෙනවා. මොනවද තියෙනවද? අපේ ගෙදර නෙමෙයි. අපේ ගෙදරවල තියෙනවා අපේ ගෙදර දැන් නැහැ. ගෙදර දැන් නැහැ. ස්කෝප් නින කොයි? සමානද? ළඟට ආවා. ඒකට දෙකම යූස් කරනද? දෙකම යූස් කරනවා. ළඟට ආවා නේ. මිටියක්? නෑ. මිටියක් දෙන්නේ. අපේ ගෙදර නැති දෙයක්. අපේ ගෙදර කියන්නේ ගෙදර නැහැ කියලා කිව්වා යම. එළියද? එළියෙත් නැහැ මං කියන්නේ. එළිය කියන්නේ මේ ගෙදර නේද? නෑ නෑ. එහෙම නෑ. ප්ලාස්ටික් සාමාන්‍ය ගෙදර තියාගන්න දෙයක්. ප්ලාස්ටික් ඔව් ප්ලාස්ටික් වෙනත් බලන්න එක මෙටල් නම් දන්නේ ප්ලාස්ටික්. එන්න ඔව් ප්ලාස්ටික් වෙනත් හදන්න. කට ඉන්න ඔය ප්‍රශ්න ගොඩක් කරනවා. ෆෝටෝ බොක්ස් එකේ නැත්නම් කටුල්. නියනක්? නෑ. නියනක් නෙවෙයි. ඒක මේ දිනදා භාවිත ප්‍රයෝජන වලද නැද්ද? මම දන්නේ එකක් නෙවෙයි මම කියන්නේ. කනද? නෑ. කන්ද නෙවෙයි. කනද ප්ලාස්ටික් එක නේද? ප්ලාස්ටික් එක නෙවෙයි. දෙකම එකතු වෙලා තියෙනවා. එනද? එන ප්ලාස්ටික් වල එනවා කනද ප්ලාස්ටික් එක තියෙනවා කියන්නේ. ඒක ඩිටෙක්ට් අපිට ඕන වෙනද? ඒ කියන්නේ මිනිසුන්ට ඕන නේද? මිනිස්සුන්ට ඕනි වෙනවා. අත්‍යවශ්‍ය නෑ. ඕනි වෙනවා. ඕනි වෙනවා කියන්නේ. ස්ටේප්ලර් එකක්? නෑ. ඔය ලේසි කරා. ස්ක්‍රූ නින වගේ එකක් කියලා. අර මේ කලන්සි කරේ ටෙස්ට් එකක්. මොකද සන්ග්ලාස්. ඉතින් අපේ ගෙදර නැද්ද? ඉතින් අපි කාගේ තියෙනවා කියන්නේ ගෙදර නේ කියලා. බෑ. හරි. ඔයාලත් ඔයාලගේ පාර්ට්නර්ස් එක්ක මේක කරලා බලන්න. කරලා බලලා කමෙන්ට් කරන්න කොහොමද කියලා. කවුද දිනුවේ කියලා. හරි. Thank you for watching. ගියනම් Bye.